අද අපි රස ඖෂධ ගැන කතා කරමු. මොකද සමාජයේ මතයක් තියෙනවා මේ රස ඖෂධ වලින් සිරුරට හානි වෙනවා කියලා. සාමාන්‍ය විදිහට තියෙන රසදිය ඇත්තටම හානිකරයි තමයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි රස ඖෂධ ශෝධනය කරලා තමයි භාවිතා කරන්නේ. එතකොට අපි ඒකට හදා ගන්නවා ශෝධිත රසදිය. රසදිය ඇඟට විෂ නැති වෙන්න ශෝධනය කරලා තමයි අපි ඖෂධ සඳහා යොදාගන්නේ. ඒකට අපි නොයෙකුත් ද්‍රව්‍ය භාවිතා කරනවා රසදිය විෂ මරා ගන්න. අපිට සුදුළු ගඩොල් කුඩු බුලත්දලු කොමාරිකායිස්ම එහෙම නැත්නම් අපි ගන්ධ ගෙක් එකතු කරලා කච්චලි හදලා ඔය විදිහට නොයෙක් ක්‍රමවලට අපි ඒකේ තියෙන විෂ ගති ශෝධනය කරලා තමයි අපි ඖෂධ සඳහා යොදාගන්නේ. අපි හිතමුකෝ අපි සුදුළු ගඩොල් කුඩු බුලත්දලු ඒ වගේ දේවල් භාවිතා කළා කියලා. ඒවා ගන්න ඕනේ රසදියත් එක්ක ගන්න ඕනේ ප්‍රමාණ තියෙනවා. රසදිය භාග එකක් නම් ඒවා භාග කොච්චරද? එහෙම එක එක මිශ්‍ර කරන්න ඕනේ ප්‍රමාණ වලට අරගෙන ඒ රසදිය අපි රසදියත් එක්ක ඒවා අඹරන්න ඕනේ අපි. අඹරනකොට සමහර ශෝධන කර්ම වල තියෙනවා රසදිය අපි රසදිය දාලා එක අතකටම අඹරන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති මේ සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍රය වුණත් ඒක එක ක්‍රමයකට කරගෙනවා. පොඩ්ඩක් හැඳි දානකොටවත් අපි සමහර වෙලාවට අම්මලා කියනවානේ පුතේ ඔක එක අතකට හැඳි දාන්න කියලා. ඒ වගේ එක අතකට අඹරන්න ඕනේ අවස්ථාවල් තියෙනවා. සමහර ද්‍රව්‍ය දාලා ඒ සමහර ද්‍රව්‍යත් එක්ක අඹරනකොට දෙපැත්තටම ඇඹරුවට ප්‍රශ්නයක් නෑ. නමුත් අපි හිතමුකෝ දැන් අපි අර සුදුළු ගඩොල් කුඩු ඒ ද්‍රව්‍ය ටික ගත්තා කියලා. එහෙම ගත්තා නම් අපි ඒක අඹරන්න ඕනේ. එහෙම අඹරන්න ඕනේ. දැන් මේ රසදිය අපි රසදිය ගත්තාම සාමාන්‍ය මේක සුදු පාට දිලිසෙන සුළු කුෂ්ඨයක් තියෙන ඒක බිමට දැම්මම ඕවල් ෂේප් එකක් ගන්න ද්‍රවයක්. නමුත් මේක අපි මේවත් එක්ක අඹරනකොට ඒ රසදිය වල අපිට කුට්ටිය පිටින් මෙහෙම දැක්කට ඒක අඹරනකොට ඊට පස්සේ අපි මේක උදා ස්මෝල් පාටිකල්ස් වලට වෙන් වෙනවා. ඒ කියන්නේ කුඩා කොටස් වලට වෙන් වෙනවා. ඒක අපි හිතමු ටිකක් අපි දැන් පැය 4ක් විතර අඹරනකොට අපි හිතමු මේ ප්‍රමාණ වලට වෙන් වෙනවා මෙච්චර වගේ ලොකු කෑලි තිබිච්ච ඒවා. ඊළඟට තව ටිකක් අඹරනකොට තවත් චූටි රවුම් වලට කැඩෙනවා. ඊට පස්සේ ඊටත් වඩා කුඩා රවුම් වලට කැඩිලා ඒක අපි තවත් අඹරද්දී ඒක සමහර වෙලාවට පොඩි කෑලි ලොකු කෑලි එන් දීලා තිබිලා ඉතාලම කුඩා කෑලි වලටත් ඒ කුඩා කෑලි නොපෙනෙන තරමට අපි අඹර ගන්න ඕනේ. අපි ඒකට කියනවා නිශ්චන්ද්‍ර අවස්ථාව කියලා. ඒ කියන්නේ රසදිය වල ඉතා කුඩා කොටසක්වත් දිවිසිලා සුදු පාටට නොපෙනෙන තත්ත්වයට අපි ඒක අඹර ගන්න ඕනේ. එහෙම අඹරපු එක අපි නැවතත් තවත් මොනවා හරි ද්‍රව්‍ය, ඒ කියන්නේ අපි හිතමු කොමාරිකායිස්ම කියලා. ඒ වගේ දෙයක් එක්ක නැවත අපි ඒක අඹරන්න ඕනේ. නැවත අඹරලා අපි ආයුර්වේදයේ තියෙනවා ඖෂධ හදන ක්‍රම ඌර්ධපාතන, අදපාතන, තීරයක්පාතන කියලා. අපි මේක ඌර්ධපාතන ක්‍රමයට මේ වගේ ලිපක් හදලා මේ ලිපේ අපි මේ රසදිය මේ දැන් අපි ඒ කියපු ද්‍රව්‍යත් එක්ක කියපු අනුපාත වලට දාපු ද්‍රව්‍යත් එක්ක අඹරගත්ත රසදිය ටික මේ මැටි මුට්ටි දෙකක් අරගෙන එක මැටි මුට්ටියක අඩිය මේක තැන්පත් කරලා අපි තව මුට්ටියක් ඒක උඩින් තියලා කට උඩට හිටින විදියට ඒකට ජලය දාලා මෙතන අපි කඩමැටි වඳිනවා. මේ කඩමැටි වඳිනවා කියන්නේ අපි මැටි කීනියට අඹරලා හලලා අරගෙන ඒක වතුරෙන් අනලා අපි කඩමැටි හදාගෙන ඒක මේ මුට්ටි දෙකේ කටවල් දෙක අස්සෙන් මුලන් ටිකක්වත් නොවන තරමට වටේටම කඩමැටි බැඳ ගන්නවා. බැඳගෙන මේකට වතුර මේ පැත්තෙන් ඉවන ගමන් මෙහෙම වතුර යවනවා. මොකද මේකේ වතුර ටික රත් නොවෙන්න තියෙන්න ඕනේ. මෙහෙම වතුර රත් වුණොත් මේ වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැති ඉඳලා අපි ඊට පස්සේ මේක යටින් ගින්දර දාලා මේක එතකොට අපි මේ යටින් ගින්දර දාලා ගින්දර දාන්න ඕනේ ප්‍රමාණ තියෙනවා. යාමයක් දිනක් ඒ වගේ අපි මේ ගින්දර දාන්න අවශ්‍ය කාල වේලාව ගින්දර දැමුණාට පස්සේ ඒ රසදිය ටික වාෂ්ප වෙලා ගිහිල්ලා මේ උඩ භාජනේ අඩියේ මෙහෙම තැම්පත් වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක ඉබේම අපි ලිපෙන් අරගෙන බලහත්කාරයෙන් මේක නිවලා කඩලා ගන්නෙ නැහැ. මේක අපි ලිප නිවලා දර ටික ඇදලා ඉබේම මේක නිවෙන්න අරිනවා. අපි ඒකට කියනවා ආයුර්වේදයේ ස්වාංග ශීත වෙන්න කරිනවා කියලා. ස්වාංග ශීත වුණාට පස්සේ අපි මොකද කරන්නේ? මේ භාජනයේ පැත්තකට අරගෙන මේ කඩමැටි ටික අපි කඩලා දාලා මේ උඩ තියෙන භාජනයේ අරගෙන ඒකේ මේ අඩිය තැම්පත් වෙලා මේ විදිහට තියෙන රස ටික තමයි අපි අරගන්නේ. ඔය විදිහට අපි රසදිය ශෝධනය කරගත්තේ රසදිය තමයි අපි ඖෂධ පිළිස යොදන්නේ. ඒක කොයිම අවස්ථාවකවත් ඒ අහිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි ශෝධිත රසදිය වල ගුණ ආයුර්වේද ශ්ලෝකයකින් දක්වලා තියෙනවා. ඒකේ කියනවා පාරදස් ෂඩ් රසක් ප්‍රෝක්තස් ත්‍රිදෝෂඥෝ රසායන යෝගවාහි මහා දෘශ්‍ය සදා දෘෂ්ටි බලප්‍රදම් සර්වාමය හරක් ප්‍රෝක්තා විශේෂාත් සර්ව කුෂ්ඨමි.
ඒ කියන්නේ මේක ෂඩ් රසයෙන් යුක්තයි. ෂඩ් රස කියන්නේ අපි දන්නවා මధుර, අම්ල, ලවණ, කටු, තික්ත, කෂාය කියන රස හයෙන් යුක්තයි. අපි දන්නවා නෙල්ලි උනත් රස පහයි තියෙන්නේ. නෙල්ලි වලත් ලවණ රසය නැහැ. එහෙමනම් මේක ෂඩ් රසයෙන් යුක්තයි. ඒ වගේම ත්‍රිදෝෂම නැති කරනවා. ත්‍රිදෝෂ කියන්නේ මොනවද? වාත, පිත්ත, කප කියන ත්‍රිදෝෂම කෝප වෙලා හැදිලා තියෙන රෝග නැති කරනවා. ඒ වගේම රසායන ගුණ. රසායන ගුණය කියන්නේ අපේ වයස තරමට වයස නොපෙළෙන අපි ටිකක් තිරිහන් ගතියෙන් තරුණ ගතියෙන් කාලයක් පවත්වා ගන්න පුළුවන් ශරීරය පවත්වා ගන්න පුළුවන්කම තමයි රසායන ගුණය කියන්නේ. ඊළඟට මේකේ යෝගවාහී ගුණය තියෙනවා. යෝගවාහී ගුණය කියන්නේ අපි ඖෂධ මොනවා හරි දැන් අපි ඖෂධයන් නිෂ්පාදනය කරනකොට රසදිය විතර නෙමෙයි ඒකට තව ඖෂධ වර්ග සමහර වෙලාවට 50ක් 60ක් වුණත් දාන වෙලාවල් තියෙනවා. ඒතකොට ඒ ඖෂධ වල ගුණය ඉක්මනින් සිරුරේ පතුරවන්න පුළුවන් හැකියාව තමයි යෝගවාහී ගුණය කියන්නේ. ඒ වගේම මේක කෘෂ්‍යයි. කෘෂ්‍ය කියන්නේ සිරුර හොඳට බලය වැඩි කරලා ශක්තිය වැඩි කරලා සිරුර හොඳට සිරුරේ තියෙන ක්‍රියාකාරීත්ව හැකියාවන් වැඩි කරලා දෙන ගතිය. ඊළඟට අපිට දෘෂ්ටි බලප්‍රදක් කියන්නේ ඇස්වල පෙනීම වැඩි කරලා දෙනවා. ඒ වගේම සර්වාමය හරක් කියන්නේ සියලු රෝග දුරු කරනවා. කියන්නේ තියෙන ආම ගති එහෙම නැති කරලා දෙනවා. ඒ වගේම මේකේ චර්ම රෝග එහෙම නැත්නම් කුෂ්ඨ රෝග නැසන ගතියක් තියෙනවා. ඔන්න ඔය කියන ගුණ වලින් මේ ශෝධනය කරලා ගත්ත රසදිය යුක්ත වෙනවා. ඒ රසදිය තමයි අපි ඖෂධ පිණිස යොදාගන්නේ.